ඩීප් ඩයිව් එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මට මේ ප්‍රශ්නේ අහන්න දෙන්න. එකව දත්ත එකව සංඛ්‍යා ලේඛන දිහා බලන දක්ෂ ආර්ථික විද්‍යාඥයින් දෙන්නෙක් කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් නිගමන දෙකකට එන්නේ? කවදාරි හිතලා තියෙන දෙක්කෙනෙක් කියනවා රජයේ පොලි අනුපාත වැඩි කරන්න ඕන, අනෙක් කෙනා කියනවා අපු නෑ අඩු කරන්න ඕනේ කියලා. ඔව් ඒක තමයි ආර්ථික විද්‍යාවේ තියෙන ලොකුම ප්‍රහේලිකාවක්. ඔවුන් බලන්න වෙනස් කරුණු දිහාද නැත්නම් අපි නොදකින වෙන මොකක් හරි දෙයක් මෙතන తీරවද? ඇත්තම උත්තරේ තියෙන්නේ දෙකේම නෙවෙයි. ඒක තියෙන්නේ ඊය තර්ක ගොඩනගන විදිහේ. අපේ මූලාශ්‍ර වලට අනුව ඕනෑම ආර්ථික තර්කයක් ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. හරියට භාෂා දෙකක් වගේ. භාෂා දෙකක්. ඔව්. අපි මේ භාෂා දෙක වෙන් කරලා අඳුරගන්න ඉගෙන ගත්තොත් අර විවාද පිටිපස්සේ තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. මොනවද මේ භාෂා දෙක? ඒවට තමයි අපි යානුරූපී සහ අභිමානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ. යානුරූපී සහ අභිමානුරූපී. හරි. වචන ටිකක් බරයි වගේ ඒත් අපි උදාහරණයකින්ම පටන් ගමු නේද? ඒක හොඳයි. අපේ මූලාශ්‍රවල තියෙන මාතෘකාවක් තමයි අවම වැටුප. නිතරම ඇහෙන දෙයක්නේ. ඔව් ඔව්. කෙනෙක් නැගිටලා කියනවා රජය අනිවාර්යෙන්ම අවම වැටුප වැඩි කරන්න ඕන. මිනිසුන්ට ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න ඒක අත්‍යවශ්‍යයි කියලා. දැන් ඔය කතාව අර භාෂා දෙකෙන් මොන වර්ගයටද අයිති වෙන්නේ? ඒක තමයි හරියටම අපේ මූලාශ්‍රවල කියන අභිමානුරූපී ප්‍රකාශයක්. ඒ කියන්නේ normative statement එකක්. අභිමානුරූපී. සරලවම කිව්වොත් මේවා තමයි විය යුතු දේ ගැන කියන මත. should be කියන එක. ඔව්. මේවා පදනම් වෙන්නේ පුද්ගලික විශ්වාස, සාරධර්ම, වටිනාකම් වගේ දේවල් මත. ගෞරවාන්විත ජීවිතයක් කියන එකේ නිර්වචනය, සාධාරණත්වය කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල්. ඔව්. ඒ දේවල් තමයි මේ ප්‍රකාශයේ පිටිපස්සේ දෙන්නේ. ඒක හරිද වැරදිද කියලා අපිට දත්ත බලලා ඔප්පු කරන්න බෑ. ඒක වටිනාකම් පද්ධතියක් මත පදනම් වූ විනිශ්චයක්. හරියටම. හරි. ඒක පැහැදිලි. ඒත් තුතුකොට අනිත් පැත්තෙන් කෙනෙක් නැගිටලා මෙහෙම කියනවා ඉන්න එහෙම අවම වේටුප වෙඩි කළොත් තරුණ රැකියාව යුක්තිය 15කින් විතර ඉහළ යනවා. දැන් අර කතාවට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස්. මේක එහෙනේ හරියට කරුණක් ප්‍රකාශ කරනවා වගේ. හරියටම හරි. ඒක තමයි අනිත් කාසිය පැත්ත. ඒකට තමයි අපි යානුරූපී ප්‍රකාශයක්. ඒ කියන්නේ positive statement එකක් කියලා කියන්නේ. යානුරූපී. ඔව්. මේවා තිබෙන දේ ගැන නැත්තම් සිදුවන දේ ගැන කියන ප්‍රකාශය. what is කියන එක. ඔව්. මෙතනදී වැදගත්ම දේ තමයි මේක පරීක්ෂා කළ හැකි වීම. ඒ කියන්නේ අපිට පුළුවන් දත් එකතු කරලා සමීක්ෂණ කරලා ඇත්තටම අවම වැටුප වැඩි කළාම රැකියාව යුක්තියට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. ඒ ප්‍රකාශය ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධානම දේ ඒක කරුණු මත පදනම්ව තහවුරු කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වීමයි. මෙන්න මේක තමයි මට හරියටම දැනගන්න ඕන තැන. ඔබ කිව්වා යානුරූපී ප්‍රකාශයක්. ඒ කියන්නේ අර කරුණු මත පදනම් වූ ප්‍රකාශය වැරදි වෙන්නත් පුළුවන් කියලා. ඔව්. ඒක ටිකක් පරස්පර විරෝධී වගේනේ. මං හිතුවේ පොසිටිව් කියන්නේ නිවැරදි කියන එක කියලා. ඔය තැන තමයි ගොඩක් දෙනෙක්ට වරදින්නේ. මූලාශ්‍රවලත් මේක පැහැදිලිවම අවධාරණය කරනවා. මිතම යානුරූපී හෙවත් පොසිටිව් කියන වචනයෙන් හොඳ හෝ නිවැරදි කියන අර්ථය එන්නේ නැහැ. ඒකින් කියවෙන්නේ පරීක්ෂා කළ හැකි කියන එක විතරයි. පරීක්ෂා කළ හැකි. ඔව්. මම තව උදාහරණයක් ගන්නම්. හිතන්න මම කියනවා ගිය අවුරුද්දේ සීනි බීම සඳහා රජය පැන වූ 20ක බද්ද නිසා ඒවායේ පරිභෝජනය 50කින් අඩු වුණා කියලා. හරි. ඒක යානුරූපී ප්‍රකාශයක්. මොකද අපිට පුළුවන් වෙළඳසැල් වලින් දත්ත අරගෙන ඇත්තගෙන පරිභෝජනය කොච්චර අඩු වුණාද කියලා බලන්න. හරියටම. දැන් හිතන්න අපි දත්ත බලද්දි අපිට පේනවා පරිභෝජනය අඩුවලා තියෙන්නේ 50කින් නෙවෙයි 10කින් විතරයි කියලා. එතකොට ඔබේ මුල් ප්‍රකාශය වැරදි. ඔව්. මගේ මුල් ප්‍රකාශය වැරදි. හැබැයි ඒක තාමත් යානුරූපී ප්‍රකාශයක්. ඒ කොහොමද? මොකද ඒක වැරදි කියලා අපි තීරණය කළේ කරුණු සහ දත්ත පාවිච්චි කරලා. ඒ චෙක් කරන්න පුරුවන්කම, ඒ ටෙස්ටබිලිටි එක තියෙන නිසා තමයි ඒක යානුරූපී වෙන්නේ. දැන් තමයි මට ඒක හරියටම පැහැදිලි වුනේ. පොසිටිව් කියන්නේ කරෙක්ට් නෙවෙයි, ටෙස්ටබල්. ඒක ලොකු වෙනසක්. ඔව්. ඒ වෙනස තේරුම් ගැනීම හරිම වැදගත්. හරි. එහෙනම් යානුරූපී ලෝකය කියන්නේ දත්ත, කරුණු සහ පරීක්ෂා කර හැකි ප්‍රකාශ. ඒත් මම රූපවාහිනිය දකින ආර්ථික විවාදවල වැඩිපුරම තියෙන්නේ ඕක නෙවෙයිනේ. නෑ. ඒවයි තියෙන්නේ රජය මොනවාද කළ යුත්තේ කියන එක ගැන තර්ක. ඔව්. ඒක තමයි මේ කාසිය අනිත් පැත්ත. අභිමානුරූපී ලෝකය.
ප්‍රතිපත්තිමය තීරණ, දේශපාලනය, මහජන මතය හැඩගස්වන්නේ ඒ ලෝකය. මූලාශ්‍රවල උදාහරණයක් තියෙනවා දුප්පතුන්ගෙන් බදු අය නොකළ යුතුය කියලා. ඇයි ඒක අභිමානරූපී වෙන්නේ? මොකද ඒක පිටිපස්සේ තියෙන්නේ දුප්පතුන්ට උපකාර කිරීම සදාචාරාත්මකව නිවැරදි කියන වටිනාකම් විනිශ්චය නිසාද? හරියටම තව කෙනෙක් කියන්න පුළුවන් නෑ හැමෝමෙන් එකම විදිහට බදු අය කළ යුතුයි ඒක තමයි සාධාරණ කියලා. ඒකත් අභිමානරූපී ප්‍රකාශයක්. මේ මත දෙකම ෆැක්ට්ස් වලින් විසඳන්න බෑ. ඒක ඇත්ත. ඒක මට මතක් කරන්නේ හැම පවුලේ උත්සවයකම දේශපාලනය ගැන කතාබහ පටන් ගත්තම වෙන දේ. මගේ මාමා එයාගේ මතයක් කියන්නේ ඒක ලෝක ස්වභාවයේ නීතියක් වගේ. මගේ නෑන කෙනෙක් ඒකට උත්තර දෙන්නේ සංඛ්‍යා ලේඛනයක් කියලා. ඒකෙන් එයාගේ සම්පූර්ණ දේශපාලන මතයම ඔප්පුවනවා වගේ. ඕ මට දැන් තේරෙන්නේ ඒ දෙන්න කතා කරලා තියෙන්නේ සම්පූර්ණම වෙනස් භාෂා දෙකකින්. ඒක තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට ආර්ථික එකඟ නොවීම වලදී වෙන්නේ එක කෙනෙක් යානුරූපී තලයේ ඉඳන් කතා කරද්දී අනෙක් කෙනා අභිමානරූපී තලයේ ඉඳන් කතා කරන එක. සාකච්ඡාවේ එකතැන පල් වෙන්නේ ඒක ප්‍රධාන හේතුවක්. එහෙනම් මේ දෙක සම්පූර්ණයෙන්ම වෙන්වුණු ලෝක දෙකක්ද නැත්නම් මේවා කොහෙදි හරි එකට සම්බන්ධ වෙනවද? අන්න එතන තමයි වැදගත්ම තැන. මූලාශ්‍රවල තදින්ම අවධාරණය කරන දෙයක් තමයි මේ ලෝක දෙක වෙන් කරන්න බැරි තරමට එකිනෙකට බැඳිලා තියෙන බව. අපි දරන අභිමානරූපී මතයන්ට දැඩි ලෙස බලපෑම් කරනවා. ඒක මට හරියටම පැහැදිලි නෑ. කරුණු මත පදනම් වූ විශ්ලේෂණයකින් කෙනෙක්ගේ හිතේ තදින් තියෙන වටිනාකම් එයාගේ දේශපාලන මතයක් වගේ දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලාද ඔබ කියන්නේ? ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට අපිට පේන්නේ වෙනස් කරන්න බෑ වගේ තමයි. ඕනේ. නමුත් අපි මේක දිහා බලන්න ඕන මූලික වටිනාකම් වෙනස් කරනව විදිහට නෙවෙයි. ඒ වටිනාකම් ඉටු කරගන්න තෝරා ගන්න උපාය මාර්ගය වෙනස් කරනව විදිහට. උපාය මාර්ගය. අපි ආයෙත් අවම වැටුප් උදාහරණයට යමු. ප්‍රතිපත්ති සම්පාදකයෙක්ගේ අභිමානරූපී ඉලක්කය වෙන්න පුළුවන් අඩු ආදායම් ලබන සේවකීන්ට උදව් කළ යුතුයි කියන එක. හරි. ඒකේ යාගේ මූලික වටිනාකමක්. ඒ ඉලක්කය වෙනස් වෙන්නේ නැහැ. නැහැ. ඒ ඉලක්කය ඉටු කරගන්න යාගේ මුල්ම අදහස තමයි අවම වැටුප වැඩි කරමු කියන එක. නමුත් ඊට පස්සේ යානුරූපී විශ්ලේෂණයක් කරනවා. දත්ත බලනවා. ඔව්. එයා ප්‍රශ්න අහනවා අවම වැටුප 10කින් වැඩි කළොත් ඇත්තටම තරුණ රැකියාවලට මොකද වෙන්නේ? මේක උද්මනයට කොහොම බලපායිද? මේ ඔක්කොම යානුරූපී ප්‍රශ්න. මේවට උත්තර හොයන්න පුළුවන් දත්තවලින්. හරියටම. හිතන්න ඒ යානුරූපී විශ්ලේෂණයෙන් ඊටාම ප්‍රබල සාක්ෂියනව අවම වැටුප වැඩි කිරීමෙන් විශාල වශයෙන් රැකියා අහිමි වෙනවා කියලා. එතකොට අර ප්‍රතිපත්ති සම්පාදකයා තාමත් අර අඩු ආදායම් ලබන අයට උදව් කළ යුතුයි කියන වටිනාකමේ හිටියත් ඔව් එයා මෙහෙම කියන්න පුළුවන්. හරි. අවම වැටුප වැඩි කරන එක අවදානම් වැඩි වගේ මගේ ඉලක්කය ඉටු කරගන්න වෙන මොකටද කරන්න පුළුවන්. සමහර විට ඉලක්කගත බදු සහනයක් දෙන එක හොඳයි. හරියටම. මෙතනදී කරුණු එයාගේ මූලික ඉලක්කය වෙනස් කළේ නැහැ. නමුත් ඒ ඉලක්කයට යන්න තෝරාගත් මාර්ගය ඒකේ විසඳුම වෙනස් කළා. ඒක හරිම පැහැදිලි. ඒක හරියක Google Maps වගේ නේද? කොහොමද? ඒක අපිට කියන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම ගාලට යා යුතුයි කියලා. ඒක අභිමානරූපී තීරණයක්. ඔව් ඒක අපේ තීරණයක්. හැබැයි අපි ගාල්ලට යන්න තීරණය කළොත් ඒකට දින පාරවල් මොනවද? ඒවේ ට්‍රැෆික් කොහමද? කොච්චර වෙලා යයිද කියන යානුරූපී තොරතුරු ටික දෙනවා. ඉතාලම හොඳ උපමාවක්. ඒක තමයි හරිය. ඒ කියන්නේ යානුරූපී විශ්ලේෂණයෙන් අපිට ප්‍රතිවිපාක පෙන්නනවා. නමුත් තීරණය ගන්නේ අභිමානරූපී ඉලක්ක. හරියටම. මූලාශ්‍රවල කියවෙන විදියට යානුරූපී ප්‍රකාශයක් මත පමණක් ප්‍රතිපත්තිමේ වෙනසක් යෝජනා කරන්න බෑ. උද්දමනය 5කින් ඉහළ ගින් කියන්නේ යානුරූපී ප්‍රකාශයක්. ඒකෙන් විතරක් රජය පොලියම පාට වටිකඩ යුතුයි කියන නිගමනයට එන්න බෑ. ඒකට උද්දමනය පාලනය කිරීම වැදගත් කියන අභිමානරූපී වටිනාකම් විනිශ්චයත් එකතු වෙන්න ඕන. හරි. අපි හිතමු දේශපාලනියෙක් වේදිකාවක මෙහෙම කියනවා කියලා. අපේ ආර්ථිකය පසුගිය වසරේ 3කින් වර්ධනය වුණා. ඒ නිසා අපි වහාම රාජ්‍ය සේවකීන්ගේ වැටුප් 15කින් වැඩි කළ යුතුයි. ඔව්. දැන් මේක භාෂා දෙකෙම කතා කරනවා වගේ නේද? හරියටම. අපි ඒක කඩලා බලමු. ආර්ථිකය 3කින් වර්ධනය වුණා කියන එක මොකක්ද? ඒක යානුරූපී. අපිට පුළුවන් මහ බැංකු දත්ත බලලා ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්න. හරියටම නමුත් ඒ නිසා වැටුප් 15කින් වැඩි කළ යුතුයි කියන කොටස අභිමානරූපී. ඇයි ඒ? මොකද ආර්ථික වර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභය රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නම යොදවන්න ඕනද නැත්නම් ණය ගෙවන්න ඕනද අධ්‍යාපනයට ආයෝජනය කරන්න ඕනද? ඔව් ඒ තීරණය පදනම් වෙන්නේ වටිනාකම් මත. දක්ෂ විදියට තර්ක කරන අය කරන්නේ ඔය යානිරූපීකරණ අභිමානරූපී ඉලක්කයට පාලමක් විදියට පාවිච්චි කරන එක.
සමස්තයක් විදිහට ගත්තොත් අපි අද කතා කළේ ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශවල කුළුණු දෙක ගැන. එකක් තමයි යානුරූපී ප්‍රකාශ. ඒ කියන්නේ තිබෙන දේ. පරීක්ෂා කළ හැකි කරුණු. අනික තමයි අභිමානරූපී ප්‍රකාශ. ඒ කියන්නේ විය යුතු දේ. වටිනාකම් මත පදනම් වූ විනිශ්චයන්. ආර්ථික විවාද, පත්තරේ යන ලිපි, දේශපාලන වේදිකාවල කියන කතා හරියට තේරුම් ගන්න නම් මේ වෙනස අඳුර ගැනීම අත්‍යවශ්‍යයි වගේ. ඔව්. මෙතනදී වැදගත්ම දේ තමයි වෛශ්වික විශ්ලේෂණය ආත්මීය ඉලක්ක වලින් වෙන් කරලා අඳුරගන්න එක. ගොඩක් ආර්ථික එකඟ නොවීම වෙල මේ කොටස් දෙකම තියෙනවා. විවාදයකදී ඉන්න අපි මේ තර්ක කරන්නේ ෆැක්ට්ස් ගැනද නැත්නම් වැලියුස් ගැනද කියලා අපිටම පැහැදිලි කරගන්න පුළුවන් නම් සංවාදේ වඩාත් ඵලදායී වෙනවා. මේක අපි හැමෝටම තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු කරනවා. මින්පස්සේ විශේෂඥයෙක් හරි දේශපාලඥයෙක් හරි ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කතා කරනකොට ටිකක් නවතලා මෙහෙම හිතන්න පුළුවන්. මේ කතාවේ කොච්චර කොටසක් පරීක්ෂා කරන්න පුරුවන් කරුණු මත පදනම් වූ යානුරූපී විශ්ලේෂණයක්ද සහ කොච්චර කොටසක් එයාගේ හිතේ යටින් තියෙන සමහර විට එළියටම නොකියන අභිමානුරූපී වටිනාකම් මත ගොඩනැගිලා තියෙනවද? ඔව්. ඒ වෙනස අඳුරගන්න එක පත්තරේ ප්‍රධාන සිරස්තලයේ ඉඳන් ප්‍රතිපත්තියේ විවාද දක්වා හැම දෙයක්ම අපි දකින්න විදිය වෙනස් කරන්න ඉඩ තියෙනව නේද?